හයි සුබ දවසක් අපි කතා කරමු ඕවරෝල් මාකට් එක ගැන. කතා කරපු දෙයක් තමයි ගයිස් මාකට් එක මේ විදිහට ඩ්‍රොප් වෙනකොට අර ටොම්ලි එහෙම විශේෂයෙන් හිතුවේ මේ පොයින්ට් 5500ට විතර S&P 500 එක වැටේ කියලා මේ වෙච්ච ඩ්‍රොප් එක. නමුත් අපි කතා කරා ඊටත් වඩා ඩ්‍රොප් වෙන්න පුළුවන් කියලා. අපි කතා කරපු දෙයක් තමයි මෙන්න මේ තියෙන ලෙවල් එක. මෙන්න මේ channel එකේ පහළ මේ තියෙන resistance එක එහෙමත් නැත්නම් කලින් තිබිච්ච බුල් මාකට් එකේ high එක උඩට තමයි යන්නේ කියලා අපි කතා කරා. ඉතින් මේක ඇත්තටම මේ ලෙවල් පාස් කරගෙන ගිහිල්ලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. අපි S&P 500 එකේ ෆියුචර්ස් එක බැලුවට පස්සේ ෆියුචර්ස් එක බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ රේන්ජ් එකට යනකොට සාමාන්‍යයෙන් මම දැන් ඉන්නේ තුන්වෙනි බෙයා මාකට් එක මේ වෙනකොට. කොවිඩ් බෙයා මාකට් එක හිටියා. එතකොට මාකට් එකට ආවේ මම 2018 17 වගේ. එතකොට ඒකත් එක තමයි මම US ස්ටොක් මාකට් එක ගැන එහෙම බලන්න ගත්තේ. සාමාන්‍ය මාකට් එක ලොකුවට ඩ්‍රොප් වෙනකොට මේ රේන්ජ් එකේදී ගොඩක් අය බෑරිෂ් වෙනවා. මාකට් එක තවදුරටත් ඩ්‍රොප් වෙයි. මේගා බෑ මාකට් එකක් එයි. මේ විදිහට ගයිස් කතා කරනවා. ඒක 2014 ඉඳන් වෙන දෙයක්. 2014 ඉඳන් මිනිස්සු කෑ ගහනවා මාකට් එක ලොකුවටම ඩ්‍රොප් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා ඉස්සරහට. එහෙම කියලා. ඒකට හේතුනේ අපි 2008 දී දැක්ක අර ලොකු ෆයිනෑන්ෂල් ක්‍රයිසිස් එකට මිනිස්සු බය වෙච්ච බයවිල්ලට තමයි හැමදාමත් මේ දේ කියන්න ගන්නේ. නමුත් මාකට් එක මේ ලෙවල්ස් වලින් ගයිස් රිවර්සල් වුණා. දැන් ගොඩක් USA වල ප්‍රෝ ට්‍රේඩර්ස්ලා පවා කොට බෑරිෂ්ලා තමයි හිටියේ. මේ රේන්ජස් වලට යනකොට තවත් දුරටත් මාකට් එක ඩ්‍රොප් වෙයි කී හිටියා. ඒක සාමාන්‍යයෙන් මට පහුගිය මේ මම හිටපු සයිකල් දෙකේම මම දැකපු දෙයක්. ඒකින්ද මම ලොකෝට මේක ගණන් ගන්න ගියේ නෑ. ඒ වගේම ටොම් ලී වගේ අය ෆලෝ කරපු හින්දා තේරුණ දෙයක් තමයි මේක ලොකු වෝටර්ෆෝල් ඩික්ලයින් එකක් තමයි වෙලා තියෙන්නේ. මාකට් එක ගොඩක් ඉක්මනට රිකවර් වෙන්න පුළුවන් chance එකක් තියෙනවා. එතකොට මේ රේන්ජස් වලට යනකොට අපිට තව තියෙන්නේ 100ට දෙක තුනක වගේ පොඩි ප්‍රමාණයක් තමයි තියෙන්නේ මාකට් එකේ මේ all time high එක අල්ලන්න. ඉතින් අපි ගොඩක් ළඟට මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. මාකට් එක මේ all time high එක තිව්වට පස්සේ තවදුරටත් මාකට් එක අප් වෙලා මේ channel එකේ upper level එක ගාවට නැත්නම් මේ upper resistance level එක ගාවට යන්න පුළුවන් guys. හරිද? resistance එකක් හම්බ වෙනවා මේ තියෙන පළවෙනි channel එකෙන්. ඊට පස්සේ යන්නේ 6400 වගේ levels වලට. එතකොට ටොම්ලි වගේ අය ප්‍රෙඩික්ට් කරනවා ඊය එන්ඩ් එක වෙනකොට 6600ට විතර S&P 500 එක යාවි කියලා. ඉතින් ඒකත් එක්ක තමයි guys බුල්ස්ලා මාකට් එකට ආපු එන්න ගන්න. අනිවාර්යෙන් වෙයිද නැද්ද කියලා දන්නේ නැහැ. නමුත් එන්න පුළුවන් මේ දේ වෙන්න පුළුවන් probability දැන් වැඩි වෙලා තියෙනවා. මොකද මේ රිවර්සල් එකත් එක්ක මේ මාකට් එකේ පහළදී ගොඩාක් බෙයාරිෂ් කතා කියපු අය තාමත් හිතනවා මාකට් එක රෝල් ඕවර් වෙයි ඩෙඩ් කැට් බවුන්ස් එකක් වෙයි කියලා තාමත් හිතනවා. කාටවත් ලොකු අයිඩියා නැහැ මාකට් එකේ මොකද වෙන්නේ කියලා. කොහොම වුණත් මාකට් එක මේ රේන්ජස් වලින් උඩට ප්‍රයිස් එක පුෂ් කරොත් එහෙම මේ තියෙන පොයින්ට් 6200න් උඩට ප්‍රයිස් එක පුෂ් කරොත් එහෙම මාකට් එකට රීටේල් ඉන්වෙස්ටර්ස්ලා එන්න ගනි බිට්කොයින් වලට ගොඩාක් රීටේල් ඉන්වෙස්ටර්ස්ලා එන්න ගනි අලුත් රීටේල් ඉන්වෙස්ටර්ස්ලාගේ අඩුකමක් බිට්කොයින් වලට ක්‍රිප්ටෝ මාකට් එකකට තියෙනවානේ. ටොම් ලී කියන දෙයක් තමයි දැන් මේ වෙනකොට බිස්නසස් එහෙම ගුඩ් ෂේප් එකක තියෙනවා. තමත් එයා හිතනවා එයා අවුරුද්ද මුල හිතන් හිටපු පොයින්ට් 6600 ලෙවල් එකට යන්න පුළුවන් chance එකක් තියෙනවා කියලා. එතකොට අනිත් එක තමයි දැන් ඉන්ෆ්ලේෂන් data ගත්තොත් එහෙම ඉන්ෆ්ලේෂන් data අපිට බලා ගන්න පුළුවන් කෝ ඉන්ෆ්ලේෂන් එක ට්‍රෙන්ඩින් ලෝව තමයි තියෙන්නේ. තාමත් පහළට යන ගමන් තමයි තියෙන්නේ. ෆෙඩ් එකට ඕන මේ කෝ ඉන්ෆ්ලේෂන් එක 102 දක්වා අඩු කරගන්න. ඒකට තමයි මේගොල්ලෝ ෆුල් ට්‍රයි එක දුන්නේ අවුරුදු ගාණක් තිස්සේ. ඉතින් ඒ කිට්ටුවටම ඇවිල්ලා තියෙනවා. ඒ වගේම දැන් මොනිටරි පොලිසි ගත්තොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොනිටරි පොලිසි තියෙන්නේ මේ වෙනකොට තාම 4.5 රේන්ජ් එකේ 4.5 4.25 කියන රේන්ජ් එකේ තමයි තියෙන්නේ. ඉතින් මේකට රේට් කට් එකක් එන්න පුළුවන් chance එක ගොඩක් වැඩි කියලා අපිට බලා ගන්න පුළුවන් සැප්තැම්බර් මාසේ. ඊට පස්සේ අපිට ඔක්තෝබර් ඩිසෙම්බර් එතකොට ඊට පස්සේ ඊළඟ අවුරුදු ජනවාරි මේ මාස 4දී රේට් කට් එනවා. ඉතින් මේකත් එක්ක මාකට් එක ආපහු පුලිෂ් වෙන්න පුළුවන් chance එක තවදුරටත් වැඩි වෙනවා. ඒ වගේම Fed FOMC මීටින් එක වෙනවා තව දවස් 13කින්. ඉතින් මේ Fed මීටින් එකේදී ගොඩක් වෙලාවට Fed එක කියන දේවල් මත මාකට් එක රියැක්ට් කරයි. අපි බලමු Fed එක මොන වගේ දෙයක් කියයිද කියලා. හොකිෂ් වෙයිද, ඩබිෂ් වෙයිද කියලා බලමු. බිට්කොයින් ගත්තොත් එහෙම දැන් ටොම් ලී ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ වෙනකොට බිට්කොයින් තිබ්බේ $70,000 වගේ රේන්ජ් එකේ මාස දෙක තුනක් ඇතුළත ඒ කියන්නේ ඒ අවුරුද්දේ 2024 අන්තිම මාස කිහිපය වෙනකොට බිට්කොයින් එක $150,000 කියලා ටොම් ලී කිව්වා. ඉතින් ඒ කෙටි කාලය ඇතුළත ඒ ඇචීව්මන්ට් එක ගොඩක් ඉක්මනට බිට්කොයින් ගත්තා. ගොඩක් අය මේ කතාව කියනකොට
ගියවරුදු නොවැම්බර් ටොම්ලි මේ කතාව කියනකොට ටිකක් පුදුම වුණා. නමුත් ඒ දේ ලේසියෙන් බිට්කොයින් වලට කරන්න පුළුවන් වුණා. එතකොට ටොම්ලි කියනවා මේ ඊයර් එන්ඩ් එක වෙනකොට බිට්කොයින් එක ඩොලර් 1,50,000ත් 2,50,000ත් අතර ගානකට යන්න පුළුවන් කියලා. ඉතින් මෙයා කියන දෙයක් තමයි ග්ලෝබල් ලික්විඩිටි වැඩි වෙනවා. ඉතින් මේකත් එක්ක මේක සපෝට් එකත් එක්ක ඒ වගේම ෆෙඩ් එක ඩබල් වුණොත් එහෙම මේවත් එක්ක තමයි මේ තියෙන අප්ට්‍රෙන්ඩ් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ බිට්කොයින් වල. What's Bitcoin? What is it moving with? Just risk assets at this point? It got back to an all-time high, which you were forecasting as well. But now I think, what are we, 104 this morning? So it's pulled back. Yeah, I think it's consolidating. It makes sense. You know, Bitcoin is responding to global liquidity, which is moving up, and I think anticipating a dovish Fed next year. So that's a tailwind for Bitcoin. But, you know, Bitwise has a great stat. You know, 95% of all Bitcoin's been mined, but 95% of the world doesn't own Bitcoin. So I just think that there's still a huge demand versus supply imbalance, meaning there's a lot more potential buyers of Bitcoin over the next 10 years. And so I think there's a lot of upside into year end. Into your like 150 target. Yeah, 150, maybe 200, even 250 this year. What? 150 to 200 to even 250. ගයිස් අපි බලමු කොහොමද බිට්කොයින් chart එක කියලා. අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන් කලින් වීඩියෝ එකේදී මම කතා කරා වගේම head and shoulder pattern එකක් මේකේ neck line එක 1,04,000 හෝල්ඩ් කරන් ඉන්නකම් price එක ගොඩක් වෙලාවට මේ range එකේ තියෙයි. නමුත් price එක 1,04,000න් පහළට drop වුණොත් තමයි ප්‍රශ්නේ වෙන්නේ. එතකොට මේක valid head and shoulder pattern එකක්. අපි head and shoulder pattern එකක් අඳුර ගන්න විදියත් බලමු. දැන් මේක ගත්තොත් එහෙම මෙතෙන්දි තියෙන්නේ head and shoulder pattern එකක්. නමුත් මේක invalid. මේකට එක හේතුවක් තමයි මේ තියෙන neck line එක down sloping. හරිද? එතකොට අපි මෙතෙන්දි දැක්කේ up sloping trend line එකක්. අංශක 90 ඉඳන් up sloping නම් මේ neck line එක තියෙන්නේ ඒක valid head and shoulder pattern එකක් වෙනවා. මේක invalid head and shoulder pattern එකක්. තවත් විදිහකට head and shoulder pattern එක invalid වෙන්න පුළුවන් එක හේතුවක් තමයි head එකට වැඩිය මේ shoulders ලොකුයි නම් මේ left shoulder එක ලොකුයි ආවට බලා ගන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම මේකත් invalid head and shoulder pattern එකක් වෙනවා. ඒ වගේම මේකේ තියෙන අනිත් දේ තමයි down sloping neck line එකක් තමයි තියෙන්නේ. එතකොට මේකේ මේ තියෙන ලක්ෂණ දෙකම වැරදි. මේක invalid head and shoulder pattern එක. එතකොට අපි head and shoulder pattern එකදී කොහොමද මේක trade කරන්නේ? මේකේ මේ height එක ගත්තොත් එහෙම මේ height එක මේ price එක break down වෙන level එකට තිබ්බොත් එහෙම කියන්න පුළුවන් $95,000 වගේ range එකට Bitcoin යන්න පුළුවන් කියලා. නමුත් මේක 100%ක්ම වාරේම මේ level එකට යනවා කියලා නීතියක් නැහැ head and shoulder pattern වල. head and shoulder pattern එකට enter වෙන්න පුළුවන් price එක මේ විදියට break down වෙන වෙලාවෙදී short කරන්න පුළුවන්. එහෙම නැත්නම් ආපහු retest කරනකොට මේ විදියට ෂෝට් කරන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් මේ levels break වෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ guys. අපි බලමු මොනිටර් කරන් ඉමු මේ levels break වෙයිද නැද්ද කියලා. කොහොමුණත් දවස් 13ක් විතරක් තියෙනවා Fed meeting එක එන්න. අපි බලමු fake out එකක් වගේ වෙලා Fed meeting එකත් එක්ක Fed එක dovish වෙලා price එක ආපු reversal එකක් වෙන්න පුළුවන් chance එකක් තියෙනවද කියලා Bitcoin වල. හරි දැන් අපි කතා කරමු ඊළඟට XRP. XRP වල තියෙන pattern එකක් තමයි අපි දැක්ක මෙන්න මේ තියෙන down sloping trend line එක. ඊට තමතරව තවත් දකින දෙයක් තමයි සාමාන්‍ය XRP මේ දේ හැමතිස්සෙම වගේ කරනවා. ඒ තමයි යම්කිසි රෙසිස්ටන්ස් එකක් හදලා ඒකට ඇටැක් කරනවා දිගටම වගේ. මට බලා ගන්න බලන්න මේ ලෙවල් එක. මේ ලෙවල් එක හැබැයි බ්‍රේක් කරගෙන ගියොත් එහෙම ටිකක් ලොකු රන් එකක් යනවා. 120ක 30ක වගේ අප් ට්‍රෙන්ඩ් එකක් යනවා. මෙතෙන්දිත් ඒ දේම අපිට බලා ගන්න පුළුවන් guys. මේ chart pattern එක අපිට හැම තැනදීම වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට දැන් තියෙන chart එකේදී මේ දේත් අපිට බලා ගන්න පුළුවන් මේ line එක ඇඳලා පස්සේ. ඉතින් මේ තියෙන trend line එක break out වුණොත් එහෙම සාමාන්‍ය XRP යන්න පුළුවන් swing trade එකක් විතර ගත්තොත් එහෙම මේ levels අපිට කොහොමද resistance එක විතර වැඩ කරනවා. අපි forward chart එකට යන්. මේ highs වලට යන්න පුළුවන් chance එක තියෙනවා ඩොලර් 2.747 ඒ වගේම ඩොලර් 2.765 මේ levels වලට යන්න පුළුවන් chance එක guys වැඩි. මේ range එක break වුණොත් එහෙම තමයි break වෙලා නැහැ. XRP මේ තියෙන range එක ඇතුලේ consolidate වෙන්න පුළුවන් chance එක තවදුරටත් වැඩි. ඉතින් අපි කතා කරපු දෙයක් තමයි buy කරන level. මේක තමයි first buy level එක. ඊට පස්සේ
ඊළඟ සපෝට් ලෙවල් එක වෙන්නේ $2 ඊට පස්සේ $2.779 මේ ලෙවල් වලින් තමයි ස්වින් ට්‍රේඩ් වලට බයි කරනවා නම් හොඳම ලෙවල්ස්. ඩොට් එක ගත්තොත් එහෙම ඩොට් එකේ අපිට බලා ගන්න පුළුවන් මේ අවුරුදු ගාණක් පුරාවට දැන් කලින් අපිට ලොකු රන්නයක් යනකොට සපෝට් එක විදිහට වැඩ කළා ඊට පස්සේ මේ රේන්ජ් එක ඇතුළට ආවට පස්සේ මේ රේන්ජ් එක පුරාවටම තමයි මේ තියෙන ඩොට් එක කන්සොලිඩේට් වෙන්නේ. හරිද? එතකොට $3.770 කියන ලෙවල් වලට තමයි ගියාට පස්සේ තමයි සපෝට් එක හම්බෙන්නේ. ඊට පස්සේ රෙසිස්ටන්ස් එක $1.11 දී හම්බෙන්නේ. ඉතින් පහළ ලෙවල්ස් වලදී ඇකියුමුලේට් කරා කියලා නැත්නම් ස්වින් ට්‍රේඩ් එකට පවා එන්ටර් වුණා කියලා ලොකු වැරද්දක් දකින්නේ නැහැ. ගයිස් මම ඒ වගේම Patreon channel එකක් ස්ටාර්ට් කරා. ඒලගේ වීඩියෝස් ටිකක් දාගෙන යනවා. මට ඇත්තටම මේක කරන්න ටයිම් එකක් තියෙනව නැද්ද කියලා තමයි මම පහුගිය සතිවල වීඩියෝස් හද ටෙස්ට් කරේ. daily update ඒ වගේම mastering candlestick pattern මේ දෙක වීඩියෝ සීරීස් ඒ වගේම ongoing trades තියෙනවා. swing trades ඔක්කොම swing trade දාන ඒවා ඒ වගේම close කරන ඒවා ඊට පස්සේ crypto project fundamentals ගැන කතා කරනවා. මේ කියන්නේ XRP වල මොනවද කරන්නේ, ICP project එක මොනවද කරන්නේ, ADA project එක මොන වගේ තැනකද තියෙන්නේ, මේ වගේ දේවල් කතා කරනවා. ඒකට ටයිම් එක යන මේ වීඩියෝස් හදන එක මොකද ලොකු රිසර්ච් එකක් කළා තමයි මේ වීඩියෝස් හදන්න වෙන්නේ. fundamentals ගැන. ඒ වගේම US stock market එකේ important දේවල් ෂෙයා කරනවා. මේක තමයි මේ Patreon එකකින් කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකේ පහළ description එකේ දාලා තියෙනවා channel එකට ආදාළ link එක. ඉතින් join වෙන්න පුළුවන් join වෙන්න. අපි කතා කරනවා trading ගැන daily. හරි. මේක තමයි guys වීඩියෝ එක. අපි ඊළඟ වීඩියෝ හැමෝම සුබ දවසක්.